ඈ බඳින්නේ නැද්ද? බඳින්න කියන්නේ කසාද බඳින්නේ නැද්ද? මොකටද? මම බැඳලා ඉන්නේ. මම මැරෙනකන් ඉඳහන් ගොයනම් බඳින්නේ. මම බැඳලා ඉන්නේ. එහෙනම් ඉතින් එක්කම හරි ගොගෙදෙට්ට බැඳලා ඉන්නවා. බෑනේ ඔයත් එක්ක ඉන්න බෑනේ ගෑනු කෙනෙක්ට කැල්ලෙක්ට ඔයත් එක්ක ඉන්න බෑනේ. එහෙනම් මම යන්නම් ගෙදරින්. එපා එපා. නෑ මම යන්නම් ඔයාලා ගෙනල්ලා ඔයාලා හොඳින් ඉන්න. ඕගොල්ලන්ට මම කොයි වෙලාවකවත් කරදර කරන්නේ නෑ. මම බැඳලා ඉන්නේ මට මේ ගෑණි වය ළමයි ඔය එක්කන් එන්න විදියක් නැතුව ඉන්නේ ඔයත් එක්ක ඉන්න බෑනේ මිනිස්සුන්ට. ඔව් ඔව් මායි ඉන්න බැරි ඒක තමයි මම යන්නම්. කොහෙද යන්නේ? කොහේ හරි යනවා. මණ්ඩවල? මණ්ඩවල නෑ. මම එක ළඟටවත් යන්නේ නෑ. මම යනවා මඩමකට. මඩමකට කියන්නේ මහලු මඩමකට? ඔව්. මහලු මඩමක් තියෙනවා සෙට් කරන්න දෙනා. හා. ඈ? මම යන්නම්. මහලු මඩමක් තියෙනවා සෙට් කරන්න 5 star එකක්. හා. ඈ? මං ඉරිදට එන්නම් බලන්න. නෑ නෑ එන්න ඕනේ නෑ බලන්න. එන්න එපා කියන්නේ. මඩමකට ගිහින් දැම්මෙන් පස්සේ පැත්ත පළාතේ බලන්න ඕනේ නෑ. ඇයි ඒ? ගිහින් දාන්න ඉතින් අම්මා එපා හින්දානේ. නෑ එහෙම එපා හින්දානේ මේ ගිනින් දාන්නේ. දැන් මම මේ ඔයා දැන් ඔයානේ කියන්නේ මට කසාද වඳින්න කියලා. ගිහින් දානවා කියන්නේ අම්මා එපා. ඒ හින්දා ගිහින් දැම්මොත් පැත්ත හරිය බලන්නත් එන්න ඕනේ නෑ. අම්මේ ඔයානේ කියන්නේ දැන් මට කසාද වඳින්න කියලා. ඔව්. හරිද? මං කියන්නේ ඉතින් කියන්න ඕනේ නේද? අම්මෙක් වුණාම කියන්න ඕනේ නේද? හරි. ඉතින් මං කියන්නේ තව නංගි කෙනෙක් ගෙදර ඉන්නවනේ. හරි මං කියන්නේ ඉතින් මේ කසාද බඳින්නම් මං ඔයත් එක්ක මනුස්සෙට්ට ඔයාගේ ලේලිට ඉන්න බෑනේ අම්මේ. හරි ඉතින් මායික ඉන්න බැරිද පුළුවන්ද කියලා බලන්න ගේන්න එපාය. එතකොට ලේලි තීරණය කරයි අම්මා එක්ක ඉන්නවද නැද්ද කියන එක.